සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් වෙනද වගේම ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා අපේ YouTube channel එකේ. තාමත් අපේ channel එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. bell icon එකත් ඔල් දාලා තිබ්බොත් අපි අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකම notification ඔයාගේ ළඟට හැකි ඉක්මනින් ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. People's Pay app එකේ register වෙන්නේ කොහොමද? ඉතින් මේ වගේ තවත් ප්‍රශ්න ගොඩක් යමු කරලා තිබුණා මම කලින් අප්ලෝඩ් කරපු People's Pay app එක සම්බන්ධව කරපු වීඩියෝ එකට. ඉතින් ඔන්න අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා එහෙනම් කලින් මතක් කරා වගේම People's Pay app එකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද ගෙදර ඉඳලම. ඉතින් ඔයාලට බැංක් එකට විසිට් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට ගෙදර ඉඳලම වාගේ People's Pay app එකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැන් අපි ඉන්ට්‍රෝ එකට ගිහින් ඇවිත් බලමු මේ වැඩේ කොහොමද කරන්න කියලා. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ වාගේ ඩිවයිස් එකේ. ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට App Store එහෙම නැත්නම් Google Play Store සහ App Gallery යන තුනෙන්ම ඔයාලට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වාගේ ඩිවයිස් එකට අදාළව තියෙන මේ වගේ ගිහිල්ලා ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්න මුලින්ම. හරි. දැන් තියෙන ඔයාලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි නම් ඔයා ඇප් එක රන් කරන්න. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඇලෝ කරන්න බටන් එකක් එනවා. මේක ඇලෝ දීලා මෙතනින් ඉස්සරහට යන්න. ඔයාලා ඊළඟට අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ ඇප් එකේ ඔයා යූස් කරන්න කැමති ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න. ඉතින් කැමති ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගෙන ඉවරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන් ඔයාලට. ඊළඟට තියෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ තැනක්. මෙතනදී ඔයාලට ලොගින් සහ රෙජිස්ටර් කියලා බටන් දෙකක් බලා ගන්න පුළුවන්. අපි account එකක් හදාගන්න යන නිසා අපිට මෙතනින් රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරලා මෙතනින් ඉස්සරහට යන්නත් පුළුවන්. හරි. ඔයාලට ඊළඟට තියෙන්නේ next සහ skip කියලා බටන් එකක්. ඔයාලට මේක කැමති එකක් ක්ලික් කරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඒකෙන් වුණාට පස්සේ ඔයාලා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන terms and condition කියලා එකක් තියෙන්නේ. ඉතින් මෙතන තියෙන දේවල් ඔයා කැමති නම් කියවලා බලන්න. ඔයා කියවුවත් නැතත් මෙයාලගේ terms and condition වලට agree වෙන්න සිද්ධ වෙනවා. මේ app එකේ register වෙනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් පහළ box එකක් තියෙනවා. ඒකට tick එක දාලා මෙතනින් ඉස්සරහට යන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඊළඟට තියෙන්නේ මෙන්න මේ වගේ තැනක්. මෙතෙන් ඔයාලට කැමති නමක් මෙතන ඇතුළත් කරන්න පුළුවන්. ඒක ලොකුවට highlight වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ඔයාලට කැමති නමක් මෙතන ඇතුළත් කරන්න. ඒ වගේම ඔයාගේ ID නම්බර එක මෙතෙන් නිවැරදිව ඇතුළත් කරන්න ඕනේ. V අකුර තියෙන කෙනෙක් ඉන්නවා නම් V අකුර ඇතුළත් කරන්න. ඊට පස්සේ තියෙන කොටස අත්‍යවශ්‍ය නැහැ. ඒ කෝඩ් එක අපිට නැති වුණත් මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. පහළ තියෙන box එකට ටික් එක දාලා next button එක click කරලා මෙතනින් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලා එතනින් ඉස්සරහට ආවට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාලව අරගෙන එන්නේ. මෙතෙන්දී ඔයා දෙන phone number එක අනිවාර්යයෙන්ම වැඩ කරන phone number එකක් වෙන්න ඕනේ. මොකද ඔයා ඉදිරියේදී කරන හැම වැඩකටම වගේ මේ ෆෝන් නම්බර් එක වැදගත් වෙනවා. මොකද SMS එනවා මේ ෆෝන් නම්බර් එකට. ඉතින් දෙන නම්බර් එක අනිවාර්යයෙන්ම නිතරදී වෙලම යූස් කරන සහ ඉක්මනින් අයින් නොකරන නම්බර් එකක් දෙන්න. මොකද ඔයා කාලයක් යූස් කරන නම්බර් එකක් නම් ගොඩක් හොඳයි. ඒක නිසා ඒක තමන්ගේ කැමැත්ත. මොකද ඉදිරියේදී වැඩ කටයුතු වල කොහොම නමුත් මේ නම්බර් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒක නිසා වැඩ කරන නම්බර් එකක් දීලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. එතනින් ඉස්සරහටත් ආවට පස්සේ ඔයාලට එනවා ඒ දුන්න නම්බර් එකට SMS එකක්. ඒ SMS එකේ තියෙන කෝඩ් එක අරගෙන ඔයා මෙතන ටයිප් කරන්න ඕනේ. ටයිප් කරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී කරන්න තියෙන්නේ අපේ personal details ටික තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. ඉතින් මෙතන දෙන details ඔක්කොම ඔයාගේ identity එකේ තියෙන විස්තර දෙන්න. identity එකට ගැලපෙන විදිහටම දෙන්න. මොකද වෙනසක් සිදු වුණොත් ඔයාගේ account එකට තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක නිසා ඔයාගේ personal details දෙද්දී ID එකේ තියෙන විස්තරම මෙතෙන් ඇතුළත් කරන්න. first name last name මේ වගේම birthday එක male ද female ද මේ දේවල් ඔයා ඒ විදිහට හරියටම ඇතුළත් කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මෙතෙන් දෙන්න තියෙන Gmail එකත් ඔයා නිතරම use කරන එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඉදිරියේදී කරන වැඩ කටයුතු වලදී ඔයාලට මේ Gmail එක වැදගත් වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම වැඩ කරන Gmail එකක් දීලා මෙතනින් ඉස්සරහටත් යන්න ඔයා. ඉතින් මේ කොටසින් තමයි අපේ ප්‍රොෆයිල් ඉමේජ් එක අප්ලෝඩ් කරන්න තියෙන්නේ. අප්ලෝඩ් කරන්න කියන්නේ ඔයාලට මේ වෙලාවේ තමයි selfie එකක් අරන් මේකට අප්ලෝඩ් කරන්න වෙන්නේ. මොකද අපිට gallery එකේ තියෙන ඉමේජ් එකක් මෙතනින් අප්ලෝඩ් කරන්න ඔප්ෂන් එකක් දීලා නැහැ. ඒක නිසා ඔයා මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා ඔයා selfie එකක් අරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ NIC එකේ ෆොන්ට් එක සහ බෑග් එකේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න. ඔයාගේ ID එක නැති වෙලා වගේ නම් ඔයාලගේ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඔයාලට පාස්පෝර්ට් එකේ ඉමේජ් එකක් දාලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් අර කලින් වගේම ID එකක් තියෙනවා නම් ID එකේ ඉමේජ් එක
හරියට අප්ලෝඩ් කරන්න ෆොන්ට් එක සහ බෑක් එක මෙතන මම පෙන්නලා තියෙනවා වගේ ඔයා අප්ලෝඩ් කරලා මෙතනින් ඉස්සරහට යන්න. ඉතින් යන්න ඔයාලා මෙතෙන් තමයි පාස්වර්ඩ් එක ජෙනරේට් කරගන්න තියෙන්නේ. මෙයාලා කියලා තියෙන විදිහට තමයි ඔයාලට පාස්වර්ඩ් එකක් හදාගන්න වෙන්නේ. ඔයාලා කැමති විදිහට පාස්වර්ඩ් එකක් හදාගන්න බෑ. ඉතින් මෙයාලා කියලා තියෙන දේවල් ඇතුළත් කරලා ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් මෙතනින් හදාගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. ඔයාට හිතුමතේට පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරන්න බෑ. මෙයාලා දීලා තියෙන දේවල් ඇතුළත් කරලා විතරයි ඔයාට මෙතනින් පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන ඔයාලට බලාගන්න පුළුවන් pay id කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ pay id එක අනිවාර්යෙන්ම ඔයා කොලයක ලියලා තියාගන්න. නැත්නම් වෙන කොහේ හරි නෝට් එකක් දාගන්න. ඔයා හිතන්න හදිසියවත් ඔයා ඇප් එකෙන් ලොග් අවුට් වුණොත් ආයෙ නැවත ලොග් වෙද්දී මේ pay id එක රික්වෙස්ට් කරනවා. ඔයාට මතක තිබුණ නැත්නම් ඔයාට මේකට ලොග් වෙන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය දන්නේ නැති කෙනෙක් නම් ලොග් වෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යෙන්ම නෝට් එකක් දාගන්න. ඔයා ඇප් එකට ලොග් වෙන හැම පාරකම මේ pay id එක සහ ඔයාගේ පාස්වර්ඩ් එක රික්වෙස්ට් කරනවා. ඉතින් පාස්වර්ඩ් එක අපිට හැම වෙලේම ටයිප් කරන්න අමාරුයි. ඇප් එක ඇතුලෙන් ඔප්ෂන් එකක් දීලා තියෙනවා ෆින්ගර්ප්‍රින්ට් එක සහ පින් එක කියලා එක. අපිට මේ දේවල් සෙටප් කරගන්න පුළුවන් ඇප් එක ඇතුලට ගියාට පස්සේ. දැනට තියෙන්නේ මේක නිසා මේක හරියට හදාගන්න. ඇතුලට ගිහිල්ලා අර විදියට ෆින්ගර්ප්‍රින්ට් එක වගේ දෙයක් අපිට ලින්ක් කරගත්තාම ඇප් එකට ටග් ගාලා ලොග් වෙන්න පුළුවන්. මේ දේවල් ටයිප් කරන්න අත්‍යවශ්‍ය නැහැ. දැනට එන හරියට පාස්වර්ඩ් එකක් හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ජෙනරේට් කරගන්න. ඒ වගේම ID එකත් නෝට් කරලා තියාගන්න කොහේ හරි. ඒක දීලා මෙතනින් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලා මේ වැඩ ටික හරියට කරගත්තා නම් දැන් ඔයාගේ ඇප් එකේ ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට ඔයාව බොහෝ දුරට සමහරක් වෙලාවට නෙමෙයි බොහෝ දුරට ඔයාව ඇප් එකට ලොග් වෙන්නේ නැහැ. මුලින් ඉඳලා එකපාරක්. ඒ කියන්නේ පළවෙනි පාර ඔයාට මුලින් ඉඳන් ලොග් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී තමයි ඔයාට pay id එක සහ password එක අත්‍යවශ්‍ය වෙන්නේ. මම කලිනුත් කිව්වා pay id එක කොහේ නෝට් එකක් දාගන්න කියලා ඕන වෙනවා කියලා. ඉතින් දැන් ඇප් එකේ වැඩ ටික ඉවරයි. ඔයා රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඔයාව මේ තැනට ආවේ නැත්නම් ඔයා ඇප් එක ක්ලෝස් කරලා ආපහු වෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ලොගින් සහ රෙජිස්ටර් කියලා බටන් එකක් තියෙයි. මේකේ ලොගින් කියන බටන් එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලා වරගෙන ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනදී තමයි ඔයාගේ pay id එක සහ password එක ඇතුළත් කරන්න තියෙන්නේ. ඔයා නෝට් කරගත්ත pay id එක මෙතන හරියට ඇතුළත් කරලා ඔයා ජෙනරේට් කරගත්ත ස්ට්‍රෝං password එකත් මෙතන ඇතුළත් කරලා මෙතනින් ඉස්සරහට යන්න. ඔයාලා එතන pay id එක සහ password එක හරියට දීලා ඉස්සරහට ආවනම් ඔයාලව අරගෙන ඉන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනදී තමයි ඔයා account එක හදාගන්න දුන්න ෆෝන් නම්බර් එකට SMS එක එන්නේ. ඉතින් මේ SMS එකේ තියෙන නම්බර් එක අරගෙන මෙතන ටයිප් කරන්න. ටයිප් කරපු ගමන් ඔයාලව ඔටෝ ඇප් එකට ලොග් වෙනවා. ඉතින් ඇප් එකට ලොග් වුණාම බලා ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ තමයි. මේ තමයි ඇප් එකේ හෝම් පේජ් එක. ඉතින් හෝම් පේජ් එක ගැන කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හෝම් පේජ් එක විතරක් නෙමෙයි මේකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. ඉතින් මම දැනටමත් මේ People's Pay එක හරහා මනි ට්‍රාන්ස්ෆර් කරන්න කොහොමද කියලා වීඩියෝස් දෙකක් හෝ තුනක් මට මතක විදිහට මම අප්ලෝඩ් කරලා තියෙනවා channel එකේ. මම ඒ වගේ link පහල description area එකේ දාලා තියන්නම්. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න පුළුවන්. ඉතින් මේක use කරලා අපිට තවත් account එකකට money transfer කරන්න විතරක් නෙමෙයි පුළුවන්. මේකට අපිට පුළුවන් reload දාගන්න පුළුවන්. ඒ වගේම bill payment කරන්න පුළුවන් සහ තව ගොඩක් දේවල් මේ app එක කරහා අපිට කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි වැදගත්ම දේ අපිට බැංකුවට යන්නේ නැතුව මේ app එක use කරලා ගෙදර ඉඳලා බැංකුවේ account එකක් open කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථා දීලා තියෙනවා මේ app එක හරහා අපිට භාවිතා කරන්න. තවත් දෙයක් තියෙනවා මතක් කරන්න අනිවාර්යයෙන්ම. ඔයාගේ account එකේ කියන්නේ දැන් අපි මේකේ register වුණා විතරනේ. අපි මේ register වුණේ app එකේ. අපි account එකක් නෙමෙයි හැදුවේ. ඒ කියන්නේ බැංකු account එකක් නෙමෙයි මෙතන open කරේ. අපි මේ app එකේ register වුණ එක තමයි මෙතනදී කරේ. බොහෝ දුරට ඔයාලට People's Bank එකේ එක බැංකු account එකක් තියෙනවා නම් ඔයා මේ app එකේ register වෙද්දිම මේකේ ඒ account එක link වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් පහළ account කියන එක යටතේ. ඉතින් එහෙම link වෙලා මොනවත් වෙලා නැත්නම් ඔයාලට මේක මේ app එක හරහාම ඔයාගේ account එක link කරගන්න පුළුවන්. ඉතින් මගේ account කීපයක් තියෙනවා. මම app එකට register වුණ පළවෙනි දවසේම මගේ එක account එකක් විතරයි පෙන්නුවේ. අනිත් account ටික මොකොත් පෙන්නුවේ නැහැ. ඒක නිසා මම ඒ account එක පස්සේ add කරගත්තා. එහෙම add කරගන්න පුළුවන්. මම දැන් මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ කොහොමද account එක add කරගන්න කියලා. මොකද මේ වීඩියෝ එක තවත් පික් වෙන නිසා මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම් account එක කොහොමද link කරගන්නේ කියලා. ඉතින් දැනට මේ ටික විතරක් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලට තියෙන ගැටලු ඔක්කොම පහලින් comment කරන්න. මම දන්න කියන දෙයක් නම් මම අනිවාර්යෙන් reply එකක් දාන්න. සමහර ගැටලු තියෙනවා මට ඒකට උත්තරයක් දෙන්න බෑ. මොකද බැංකුව පැත්තෙන් ඒවට තමයි
සොලූෂන් දෙන්න තියෙන්නේ එක බැංකුවත් එක්ක කතා කරන්න වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවම notification එක ගෙන්න ගන්න කැමති නම් එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. තියෙන ගැටලු පල්ලෙන් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.